19 උන්ටනේ අලුත් සිලබස් එක ආවේ උඹලගේ සිලබස් එක. දැන් උඹලා ඉන්නේ අන්තිම එජ් එකේ ඉවර වෙන්න කිට්ටුයි. හරි. බොහෝ විට 29 අලුත් එකක් එන්න තියෙනවා. ඊට 28 එන්නත් ඉඩ තියෙනවා. නෑ 28 එන්නේ නෑ. 29 තමයි එන්න ඉඩ තියෙන්නේ. 29 අලුත් සිලබස් එකක් එනවා සහ සම්පූර්ණ මේ අර මේ රිෆෝම් වෙච්ච මෙතඩ් එක එන්නේ. කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ. ඒවත් එක්ක එන්නේ. ඒවත් එක්ක එද්දී දැන් යෝජනා වෙලා තියෙන විදිහට නම් ඉස්කෝලේ ඔය කියන ස්කූල් බේස් ඇසෙස්මන්ට් කියලා තියෙන්නේ. SBS වලිනුත් යම්කිසි ලකුණු ප්‍රමාණයක් විභාගෙට එනවා. ඒක ළමයාට ඉස්කෝලේ නොගිහින් මග අරින්න බෑ. ඉස්කෝලේ යන්නම වෙනවා. ඊළඟට දැන් ඉස්කෝලේ වෙලාව දැනට දීර්ඝ කරලා තියෙනවා පැය භාගයකින්. ඕක ওই කාලේ වෙනකොට 4 වෙනකන් වගේ දීර්ඝ වෙයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් ඉස්කෝලේකින් හරියට වැඩක් ගන්න නම් උදේ 7:00 ඉඳන් 4 වෙනකන් උගන්වන්න ඕන. ලෝකෙ දියුණුවයි කියන රටවල ඒක තමයි තියෙන්නේ. හැබැයි ඒ වගේ විශේෂත්වයේ සතියේ දවස් 4යි ඉස්කෝලේ තියෙන්නේ. එහෙම නැත්නම් 3යි. එහෙම කරා නම් හරි. උදේ 7:00 සිට 4 වෙනකන් උගන්වනවා අවුලක් නැහැ. පීරියඩ් එකක් පැයක් කරනවා. හරි? හෝ දවසම අර මම කිව්ව විදිහට එක විෂයක් උගන්වනවා. ඒ දෙක දවස් 3න් වැඩේ ඉවර කරනවා. නෑ එහෙම කරන එකක් නෑ. එච්චර එකක් එකපාර කරොත් එහෙම ලංකාවුන්ට හුස්ම හිර වෙනවා. ඒ වගේ ලොකු වෙනසක් දරා ගන්න අමාරුයි. එන්න අපේ ලංකාවේ කරන්න ඕන ටික ටික. එහෙම ටික ටික කරලා කවදාවත් වැඩකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. කරනවා නම් එකපාර වෙනස් කරන්න ඕන. චුට්ට චුට්ට අත ගගා ඕක ෆෝම් කරලා වැඩක් නෑ. මන් දන්නේ මොකද්ද ඔය කරන්න කියලා කරන වෙනස එකපාර කරලා දැම්ම නම් ඉතින් ඕනම වෙනසකදී ඒකෙන් සර්වයිව් වෙන පිරිසකුත් ඉන්නවා. කෙලවෙන පිරිසකුත් ඉන්න එක ඉතාම සාධාරණයි. විභාගයක් තියෙන එකත් එහෙමනේ. ඒතර ඔයාලා ඉන්නේ ඔය කියන විදිහට මේ ආණ්ඩුව දිගටම අපිට පවත්වාගෙන යන්න පුළුවන් වුණා. දන්නේ නැහනේ කියන්න බෑනේ. ලංකාවේ ඉන්න මෝඩියොත් එක්ක ආණ්ඩු පෙරලනවනේ කිසිම හේතුවක් නැතුව. දැන් ඊයේ නුගුවේ කොට දැක්කනේ. නේද? ඈ ඊයේ නුගුවේ කොට දැක්කනේ. ඉතින් ඒ එන විදිහ එච්චර හොඳ නෑ. ඒ එන විදිහ ඔච්චර හොඳ නෑ. දන්නේ නෑ ඉතින්. එහෙම වුණොත් එහෙම ආපහු ඉතින් හොඳයි උඹලටත් හොඳයි. මරු එකට තියෙයි. මේක පොඩ්ඩ හරි වෙනස් කරගෙන ඉස්සරහට යන එක නතර කරලා ඉවරලා ආයේ අවුරුදු 10ක් විතර ආපස්සට යනවද නැද්ද කියන එක ලංකාවේ මිනිස්සුන්ට එහෙම තේරෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ප්‍රශ්න තියෙයි. ඒ වුණාට මේක තියෙන එක හොඳයි. අවුල් තියෙනවා තමයි ඉතින්. ඒක හරි ඒව විවේචනය කරන්න. අපිට තාතල් එකක් තියෙනවනේ. හරි. අහගන්නකෝ. ඒ නිසා බැරි වෙලා හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන ඒවා ඉස්සරහට ඇවිල්ලා ඕක වෙනස් වුණොත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කලින් හිටිය අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුලේ හිටිය අවසාන පුරුක් කීපෙන් එකක් තමයි ඔයගොල්ලෝ. ඒතර ඒක ඔයාලගේ ජීවිතවලට බලපානවා. ඔයාලා හිතනවට වඩා. හේතුව ඔයාලා රැකියාවක් කරන තැනක ඊට පහලින් එනෙවුන් ඔක්කොම මොකුද වෙන විදියක අධ්‍යාපන ක්‍රමවේදයකින් එනෙවුන්. ඒතර ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක සම්පූර්ණ වෙනස්. ඒතර ඔයාලගේ ජීවිත කාලය ඇතුළතම ඔයාලගේ විදියට ඉගෙන ගත්තේ උන් ජූනියර් බැච් එකේ උන එකෙක් දෙන්නෙක් ඉඳි. ඊට පල්ලෙහා දැන් ඔයාලා මැනේජර් කෙනෙක් වුණොත් එහෙම. මොකක් හරි පරිපාලකයෙක් වුණොත් එහෙම. ඊට යටින් පරිපාලනය කරන්න වෙන්නේ තමුන්ගේ සෙටප් එකට වඩා වෙනස්ම ආකාරයක විදියක චින්තනයක් තියෙන උන් ටිකක්.
එතන හිතනවට වඩා කතාවේ වෙන එකක් තියෙනවා. ජීවිතේ ඉස්සරහා ගැන මම මේ කියන්නේ. ඉස්සරහා ගැන මම මේ කියන්නේ. ඒලොල් විභාගෙ නෙමෙයි. ඉස්සරහට වෙන දේවල්. ඒ පස්සේ ඉතින් හිතලා බලන්න මම ඕක කියලා තිබ්බේ ඔළුවේ කොනක තියෙයිනේ. ඒතර ඒ අදාළ අත්දැකීම් වෙන කාලෙට ඕක තේරුම් ගනි. අම්මට සිල් මුන් එක්ක වැඩ කරන්න ඕන වෙනස් විදියකට කියලා. හරි. දැන්